අයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතය විශාලතම සිහින සහ අර්මුණු යථාර්ථයක් බවට පත්කරගන්න විදිහ ගැන. මේක කරන්න අපිට අවශ්‍ය කරන්නේ පුදුම හිතෙන පුංචි බලයක්. එතමා කුඩා පියවර අනුගමනය කිරීමේ බලය. අද මාතෘකාව තමා පියවරෙන් පියවර ඔබේ ඉලක්ක කරා යන විදිහ. අපේ ජීවිතේ ලොකුම ඉලක්ක උදාහරණයක් විදියට විශාල ව්‍යාපාරයක් පටන් ගැනීම, පොතක් ලිවීම, ගයක් හැදීම වගේ දේවල්. අපේ මනසට පේන්නේ නගින්න බැරි කන්දක් වගේ. එක අපේ මොලය අඩපණ කරලා දානවා. අපි පටන්ගන්න බයයි. මොකද මුළු කන්දම එක පාර නගින්න බෑ කියල තමයි අපිට හිතෙන්නේ. එක හින්ද තමයි අපිට ඒ දේවල් කරන්න බැරිවෙන්න. නමුත් සාර්ථක මිනිස්සු කරන්නේ විශාල ඉලක්ක කුඩා දිනපතාම කළ හැකි පියවරවලට වෙන් කරගන්න. මේකට තමයි 100% රූල් එක කියලා කියන්න. අද මම ඔයාලට කියන්න යන්නේ පරිසර හිතකාමී ව්‍යාපාරයක් පටන්ගන්න ආසාාවෙන් ඉඳලා. ඒත් ඒක කරගන්න බැරුව බයෙන් හිටපු කෙනෙක් සාර්ථක තේවගාකරුවෙක්ගෙන් සෙන්ටිමීටර් 30 රහස ඉගෙනගෙන ඒකෙන් සාර්ථක වුණු තරුෂිගේ කතාව ගැන. අපි එහෙනම් ඒ කතාව අහලා බලමු. තරුෂි කියන්නේ වයස අවුරුදු 35ක් විතර වෙන දක්ෂ තරුණියක්. ඇගේ ලොකුම සිහිනය තමා Zero Waste ශ්‍රී ලංකා කියලා පරිසර හිතකාමී ස්වභාවික සබන් නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දෙන එක. එයා ඒ අදහසට ඒ සංකල්පයට හරිම ආදරෙයි, හරිම කැමති. ඒත් ඒක හරි ලොකු සිහිනයක් වුණා. එයා හැමවෙලේම බය වුණා ඒක පටන් ගන්න. එයාට මූල්‍ය සැලසුමක් හදන එක ලොකු ඉලක්කයක් බවට පත් වුණා. සැපයුම් කරුවම් 10ක් 15ක් එක්ක කතා කරලා අවශ්‍ය සැපයුම් හදාගන්න එක ලොකු ඉලක්කයක් වුණා. ලෝගෝ එකක් හදන එක, පැකේජ් නිර්මාණය කරන එක, සමාගම් ලියාපදිංචි කරන එක මෙවල් ලොකු ඉලක්ක බවට යාට පත් වුණා. මේ හැම ලොකු ඉලක්කයක්ම දිහා බලාගෙන ඇය මාස 6ක් තිස්සේ පරිගණකය දිහා බලන්නෙවත් නැතුව හිටියා. ඇය හිටියේ අධික වෙහෙසට පත්වෙච්චි තත්වයක. ඇයට දැනුනේ ඇය හිතුවේ කොහෙන් මේක පටන් ගන්නද කියලා. මෙහෙම ඉද්දී තරුෂියාගේ මාමගේ ගෙදර යනවා. මාමගේ ගෙවල් තියෙන්නේ නුවර පැත්තේ. මේ මාමගේ මිතුරෙක් ඉන්නවා සාර්ථක සමනල තේ කියලා විශේෂිත තේ වර්ගයක් අපනයනය කරන. එයාගේ නම තමා කමල්. ඉතින් මේ තරුෂි ගිහින් කමල් මාමගෙන් අහනවා. මාමේ මේ වගේ ලොකු ව්‍යාපාරයක් තනියම පටන්ගද්දි වාට බය හිතුන් නැද්ද? ඔයා කොහොමද මේක කළේ කියලා. ඉතින් මේ කමල් කියන කෙනා හිනහ වෙලා ඈතට අත දික් කරලා විශාල තේවත්ත සම්පූර්ණයෙන් මෙයාට පෙන්නලා මෙහෙම කියනවා. දුවේ මම මේ වත්ත පටන්ගත්තේ අද තියෙන විදිහට නෙමේ. මම මේ වත්ත පටන්ගත්තේ සෙන්ටිමීටර් 30ක බිම් කැබැල්ලකින් කියලා. ඒ කියන්නේ මට එක තේරුන්නෑ කියලා මේ තරුෂි අහනවා. මම හැමදාම කළේ එක දෙයයි. සෙන්ටිමීටර් 30ක බිම් කෑල්ලක් හැමදාම කැලේ කපලා බිම හදලා මේ වත්තට එකතු කළා. අලුත් තේ පැලයක් ඒ කොටසේ හිටෙව්ව. හැම දවසකම උනාටුවක් ආවත් සල්ලි නැති වුණත් මාකට් එක කඩාගෙන වැටුණත් මම ඒ කිසි දෙයක් ගැන හිතුවේ නෑ. මම හිතුවේ අද දවසේ සෙන්ටිමීටර් 30ක් මේ වත්තට එකතු කරගන්නේ කොහොමද කියලා විතරයි කියලා මේ මාම කියනවා. ඉතින් මේ කමල් මාම තව දුරටත් කියනවා. ඔයාගේ හීනය ලොකු නිසා තමයි ඔයාට ඒක කරගන්න බැරි. මම මේ මුළු වත්තම එක දවසින් හදන්න බැලුවනම් මට කවදාවත් ඒක කරන්න බෑ. මොකද අපේ මනසට ඒක දරාගන්න බැරි නිසා. ඉතින් ඔයත් කරන්න ඕනේ ඔයාට තියෙන අදහස එක දවසින් කරන්න උත්සාහ කරන්න එපා. ඒක පුංචි කොටස් වලට වෙන් කරලා කුඩා පියවරකින් හැමදාම කරන්න පුළුවන් විදියට වෙන් කරගෙන ඒක කරන්න කියලා. ඉතින් මේ කතාවත් එක්ක තරුෂි නුවරින්දං ආපහු කොළඹට එනවා. එයා කොළඹට එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මානසිකත්වයක.
ඇයගේ ලොකුම ඉලක්කය වන සීරෝවේස්ට් ව්‍යාපාරය ගැන හිතනවා. එයා කුඩා කොටස්වලට මේක කඩනවා. ඇය අවම ක්‍රියාකාරීත්වයේ රීතිය අනුගමනය කරන. එයා ලොකුම ඉලක්කයක් වුණු මූල්‍ය සැලසුම කුඩා පියවරවලට වෙන් කරලා දිනපතාම ඒ වැඩේ කරනවා. ඒ වගේම එයාට ලොකුම ඉලක්කයක් වුණු සැපයුම්කරුවොත් එක්ක සාකච්ඡා කරන එකට එයා දවසකට එක සැපයුම්කරුවෙකුට ඊමේල් පණිවිඩයක් යොමු කරමින් සැපයුම්කරුවන් සොයාගන්න උත්සාහ කරනවා. ඒ වගේම එයාගේ ලෝගෝ එක නිර්මාණය කරන්න තියෙන එක, පැකේජින් නිර්මාණය කරන්න තියෙන එක, මේ හැම දෙයක්ම පොඩ්ඩ පොඩි කොටස්වලට වෙන් කරලා දිනපතාම කරන විදියට එයා හදාගන්න. දැන් එයා වැඩේ ප්‍රතිඵලය ගැන නෙමෙයි අවධානය යොමු කරන්නේ. පුරුද්දක් විදිහට ඒ දේවල් කරන විදිහ ගැන තමයි අවධානය යොමු කරන්නේ. සමහර දවස්වලට එයා වැඩිපුර වැඩ කරන්න ශක්තිය තිබුණා. තවත් සමහර දවස්වලට එයා අවම වැඩේ විතරයි කළේ. ඒත් එයා කිසිම දවසක ඒ පියවර අත්හැරියේ නෑ. එයා හැම දවසකම ඒ වෙනුවෙන් වැඩ කළා. ඉතින් මේ විදිහට සති 4ක් විතර එයා වැඩ කරනවා. ඇයට මුලින් කලබල බරපතල සැලසුම් වගේ තිබුණු දේවල් දැන් ඉතාමත්ම පහසුවෙන් එයා නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මාස 8කට විතර පස්සේ තර්ෂි එයාගේ සීරෝ වේස්ට් ශ්‍රී ලංකා කියලා නිෂ්පාදන පෙළක් සාර්ථකව වෙළඳපොළ වෙත හඳුන්වලා දීලා එයාගේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඉතින් මෙයා වෙළඳ සැලත් ඉතාමත්ම කුඩාවට තමයි පටන් ගන්න. එයා දැන් එයාගේ සාර්ථකත්වයේ රහස හොඳටම තේරුම් අරන් තියෙනවා. ඒ තමයි විශාල පියවරවල් ගැන හිතන්නේ නැතුව පුංචි පියවරවල් සාර්ථකව දිගටම කරගෙන යාම සාර්ථකත්වයේ බව එයා තේරුම් ගත්තා. ඉතින් ඔන්නෝක තමා තරුෂිගේ කතාව. මේ කතාවෙන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි පාඩම තමා ඉලක්කය කොටස්වලට වෙන් කරගන්න කියන එක. ඔයා ලොකු ඉලක්කයක් දකින විට මොලේ ක්‍රියා විරහිත වෙනවා. ඒ වහාම කුඩාම පහසු විනාඩි 5කින් විතර කරන්න පුළුවන් කොටස්වලට වෙන් කරගෙන ඒ වැඩේ කරන්න පටන් ගන්න. ඊළඟ වැදගත් පාඩම තමා සෙන්ටිමීටර් 30 රීතිය. ඔයා කොතරම් වෙහෙසට පත් වුණත් දිනපතාම කළ යුතු ඉතාමත්ම කුඩා අවම පියවර ඔබ හැමදාම කරගෙන යන්න. උදාහරණයක් විදිහට ඔබ ව්‍යායාම කරනවා නම් එක දවසකට පුෂප් 2ක් ගහනවා නම් ඒ වැඩේ හැමදාම කරගෙන යන්න. ඉතින් මේ වගේ අවම පියවර හැම දවසකම අනුගමනය කරන්න උත්සාහ කරන්න. ඊළඟ වැදගත්ම පාඩම තමා පුරුද්ද ජය ගන්නවා කියන එක. ඔයා මුළු දවසක්ම මහන්සි වෙලා වැඩ කරනවා. ඊට පස්සේ ඊළඟට දවස් 3ක් විතර විවේක ගන්න. ඉතින් මෙහෙම කරනවට වඩා හැම දවසක්ම විනාඩි 10ක් වැඩ කරන එක ඵලදායී වෙනවා. මොකද ඒක පුරුද්දක් විදියට ඔයා දිගටම කරගෙන යන නිසා. ඊළඟ වැදගත්ම පාඩම තමා පරිපූර්ණත්වයේ උගුලෙන් මිදෙන්න කියන එක. තරුෂි මුලින්ම හොඳම තත්ත්වයේ මූල්‍ය සැලසුමක් සෑදීමට උත්සාහ කළා. ඒත් ඇයට තේරුණා පරිපූර්ණත්වයට වඩා පටන් ගන්න එක වැදගත් කියලා. ඉතින් ඔයත් සියල්ල සර්ව සම්පූර්ණ වෙනකන් ඉන්නේ නැතුව අවශ්‍ය දේ අදම පටන් ගන්න. ඊළඟ වැදගත්ම පාඩම තමා ක්‍රියාවලියට අවධානය යොමු කරන්න කියන එක. කමල් මාමා අවධානය යොමු කළේ හෙට ගැනවත් මිල ගැනවත් ඒ කිසි දෙයක් ගැන නෙමෙයි. ඔහු අවධානය යොමු කළේ දවසකට සෙන්ටිමීටර් 30ක් වගා භූමිය ලොකු කරන්නේ කොහොමද කියන එක ගැන විතර. ඉතින් ඔයත් ඔබේ අවධානය ඒ වගේ ක්‍රියාව කෙරෙහි යොමු කරගෙන තියාගන්න. ඉතින් ඔබේ සිහින කන්දක් නම් එක නගින්න බය වෙන්න එපා. ඔයා කරන්න ඕන දේ තමා අදම ඒ කන්ද නගින කුඩා පියවර වෙන් කරගෙන දවසකට එක පියවරක් හෝ ඉදිරියට යන්නේ. ඉතින් මේ කතාව ගැන ඔයාගේ අදහස් ප්‍රශ්න ඔයාගේ අත්දැකීම් මේ හැම දෙයක්ම කමෙන්ට් එකක් විදිහට අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. කතාව හොඳයි කියලා හිතෙනවා නම් අනිත් අයට අහන්න ෂෙයා කරන්න. ජීවිතේට කතාවක් අහන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබේ සිහිනයත් කුඩා පියවර ඔස්සේ ජය ගන්න ඔබට හැකියාව ලැබේවා.